මේ තියෙන්නේ Minecraft hardcore. ඒ කියන්නේ මොන දේ කරන්නත් තියෙන්නේ එක ජීවිතයයි. ඉතින් අද මම මේ සර්ව් වෙන්න හදන්නේ ඒ hardcore වලට. ඉතින් මට මේක සර්ව් වෙන්න පුළුවන් වේද බැරි වේද කියලා බලන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් නිකමට වගේ වර්ල්ඩ් එකේ නමට දුන්නේ ටිමේට් නෙවර් ඩයිස් කියලා. Okay. Oh, villager. Nice. විලෙජ් එකක් තියෙන එක හොඳයි ඇත්තටම අපිට කැම බීම එහෙම ගන්න පුළුවන්. ලොකු විලෙජ් එකක්. හાર્ඩ්කෝර් ඉන්නේ. ඊට පස්සේ ගහක් කපලා බේසික් ටූල් ටික හදාගත්තා. ඕකේ විලෙජ් කෙනෙක් ඉන්නවා ගැම්මට. උගෙන් ඇති වැඩක් නැහැ හැබැයි මට. උඩ ආයෙ මෙතනත් විලෙජ් එකක් තියෙනවා. අය නයිස් මෙව්වක් තියෙනවා. දැන් මතක් වුණේ මේක රිස්පෝන් එක ගහලා වැඩක් නැහැ කියලා. නෑ දැම්මා. හේබෙල් 60ක් තියෙනවා වැඩිත් එක්ක. මේ විලෙජ් එක පට්ට දුප්පත් ගමක් වගේ කිසි චෙස්ට් එකක්වත් නැහැ නේ. චෙස්ට් එකක් තියෙනවා. අවුලන්නේ ලෙදර් ආමර ටිකක් තියෙනවා. ඕකේ. ලෙදර් ආමර ටිකක් ගත්ත ගැම්මක් තමයි. සිල්ඩයක් හදනවද කියන්නේ? ඉතින් මූ මෙහෙම කියව ඉඳලා ගෙදරක් හදාගන්න තැනක් හොයාගන්නවා. දැන් තියෙන ගස් කැවිල්ලක් තමයි මට දෙන්න තව එක්ස් එක. බයි ගහ. ස්ටික් හම්බුණා ගස් කපලව. මෙච්චර තමයි ගැව්වේ. ගල් කපන්න වෙනවදනක් හැදුවා තියනවා දැන් මෙහෙම. ඉතින් මෙන්න මේ තියෙන මම මේ ටික සුද්ධ කරගත්තා. දැන් එහෙනම් ගෙදර හදන්න තමයි තියෙන්නේ. මම ගෙදර හදන ටික පෙන්නන්නේ නැහැ මොකද මම ටියුටෝරියල් එකක් බලාගෙන හදන්නේ. එතකොට ගොඩක් වෙලා යනවා. ඒක නිසා පෙන්නන්නේ නැහැ. හදලා පෙන්නන්න. හරිද? ගැම්මට ඔන්න එහෙනම් මම පොඩි චීට් එක යූස් කරන්න හදන්නේ. හෝ කොහමද ඒක? ඕකේ මේ තියෙන දැන් හැදුවා ගෙදර. දැන් හරි. මේ තමයි ගෙදර ඉතින් ලොකුයි තමයි. ගැම්මක් තමයි තියෙන්නේ. ලොකු ගෙදරක් හැදුවා. මේක දැනට මේ ස්ටාර්ටර් හවුස් එක වගේ එකක්. හරිද? මම ඒත් එක කොපර් වලින් ආමර්ස් හදාගත්තා. ඒක යූස් වෙලා නැහැ හැබැයි. අවුලන්නේ. ගෙදර මෙහෙම තමයි පේන්නේ ගැම්මට. වෙනවා ලස්සන්ට වටෙන් බෙරුවදී. ගිහලා පෙන්නන්න. ඒ විදිහට තමයි ගෙදර පේන්නේ. දැන් ඇතුළට ගිහිල්ලා බැලුවොත් එළියට
ඇතුළට යන්න පුළුවන් එතනින්. මෙතනින් මම ප්‍රෙෂර් ප්ලේට් එකක් දානවා. එතකොට ලේසියි අර එන්න යන්න එහෙම. ටෝච් දැනට ගැහුවේ. ඇතුළට ලොකු ඉඩක් තියෙනවා. මෙතන අර ටක් ගාලා ඔහම එනකොටම ක්‍රාෆ්ටින් ටේබල් එකෙන් මේක හදාගන්න තැන තියෙන්නේ. හරිද? ෆර්නස් එකක් තියෙනවා. ඊට පස්සේ මම මේ අර ලෙදර් රාමර් එක දැම්ම මේකට. මෙතනත් තව මොකක් හරියක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ වගේ එකක තියෙනවා. මෙතන අර වැඩ කරන තැන ස්මිතින් ටේබල් එකක් එහෙම දාලා ගැම්මට ගන්නවා. මෙතන වේස්ටෝන් එක අර මං ගත්ත ඒක මෙතන තියුවා. හවුස් කියලා මේක නම් කරලා දිනනවා. ඉතින් ඔයගොල්ලෝ මැප් එකෙත් පේනවා ඇති ලොකුවට පේනවා වගේ ගෙදර. ගැම්මත් තමයි පොඩ චන්ක් එකක් වගේ තියෙනවා. ඔව්. චන්ක් එකක් වගේ සයිස් එකට තියෙනවා ගෙදර. මේක යන්නේ නම් හැබැයි මේ හැදුවේ 19යි. ඒ කියන්නේ එක පැත්තකට 19ක් අනිත් පැත්තට 19. ඔහොම 19 ගත්තේ. අර ටියුටෝරියල් එකේ තිබ්බ විදිහට හැදුවේ. ඊට පස්සේ මෙහෙම උඩට එන්න පුළුවන් මෙන්න මේ ලැඩර් එකෙන්. හරිද? දැන් මං ආවා වගේ. ඊට පස්සේ ඇඳ තියෙනවා මෙතන. මෙතනින් පොඩි බැල්කනි එකක් තියෙනවා ගැම්මට. ඊට පස්සේ මෙන්න මේ විදිහට පිටිපස්සෙනුත් තව බැල්කනි එකක් තියෙනවා. මෙතන මුහුද පැත්ත බලන්න පුළුවන් ලස්සනට. ෂුගර් කේන් ටිකත් ගැම්මට හදලා තියෙනවා. ඕකේ දැන් නිදාගමු නේද එන. ඔන්න එහෙනම් හැමෝටම සුබ උදෑසන. ගැම්මක් තමයි. මේ විදිහට මෙතන පොඩි ට්‍රැප් ඩෝර් එකක් දාලා තිනවා මං. හදිස්සියට වෝටර් බාග් ක්ලච් එකක් වගේක් කරන්න හරිද? ඔන්න බලන්න මගේ වැඩ. හරි ඒකෙන් වැඩක් නැහැ කොහොම හරි පොඩ්ඩයින් දැන් දාලා වෙන්නන්න. එක්කනේ ඉතින්. අර පුළුවන් හරිද මං ඉතින් බොරුවට අර කරේ. මේ දොරෙන් එන්නේ මෙතනට. පඩි වලක් තිබ්බට මං කරන්නේ මෙහෙමයි. කොහොමද? මෙතන චෙස්ට් රූම් ටික තමයි ඉතින් යන්නේ. ඔව් චෙස්ට් රූම් ටික ගැම්මට ගහලා ගන්නවා. මෙතන චෙස්ට් තමයි තියෙන්නේ. මේ හાર્ඩ්කෝර් සීරීස් එකෙන් මම දිගටම කරන්න හිතන් ඉන්න නිසා ගොඩක් දේවල් ස්ටෝරේජ් කරන්න වෙයි මේවට. ඒ නිසා අවුලක් නැහැ. මේක කෑම මේකේ නිකන් සාමාන්‍ය දේවල්. ඒ ඩර්ට් මේකේ ආයුධ. මේ මෙච්චර ඩර්ට් හම්බ වුණා මට. ස්ටෝනුත් හම්බුණා පට්ටෝයි නම් මේක එක හදලා තියෙන්නේ ඉතින්. ගෙදර හදද්දී ඕන වෙච්ච ඒවා. ගස් කපන එක තමයි මට එපා වුණේ මේ ගෙදර හදද්දී. මෙතනක් තියෙන පොඩි ප්ලේස් එකක්. සොහම එන්න පුළුවන්. ලස්සන්ට තියෙනවා ගෙදර ඔක්කොම දේවල් ටික ලස්සන. නියමයි. මම අරහෙන් තමයි ගස් කැපුවේ. මෙතනත් ගස් වගාම වැව්වා. අරහෙට යන කරදර නිසා. මොකද පීන යද්දී ඩ්‍රවුනට් කෙනෙක් ඇවිල්ලා ගැහුවා තින් ඉවර ට්‍රයිඩන්ට් එකක් අරගෙන. හાર્ඩ්කෝර් නිසා භයානකයි ගොඩක්. ගස් ටික ගැම්මට වැවිලා තියෙනවා. විලේජ් එක ඇත්තට පොඩ්ඩක් ගිහලා බලමු කන්ද උඩට. තව යන්න පුළුවන් නේ යන්. දිගටම යන්. මේ ෂීප්ලා ටිකක් මරා ගන්න ඕන මට. පොඩි වැඩකට. ගොඩක් ඉන්නවා මෙතන ඇති ඒ වගේ. කෙව් කෑල්ලක් වගේ අම්බෝ ඕනේ ඕනේ. අර විච්චන. අම්බෝ හાર્ට් ටික ඔක්කොම ඉවරයි. මෙතන ලොකු මෙව්වයක් තියෙනවනේ. අර රුයින් නෙදර් පෝටල් එකක් තියෙනවා අර යම්බල. පෝටල් එකේ නම් වැඩක් නැහැ වගේ. ඔබ්සිඩියන් දෙකයි ක්ලික් වෙන සීන් එකක් තියෙන්නේ.
මෙතන වහමු තෝන්නේ නෙදර් පෝටල් එකක් හදන්න එහෙම හොඳයි නයිස් ටෝස්ට් ටිකක් තියෙනවා හරි අර කෙව් එක පැත්තට යන් බලන්න අර ගෙදර ළඟින් පොඩ්ඩක් අර හාරලා මයිනින් කරන්න මොකද ඒක දැන් ආරක්ෂිත කේවින් ගියදී අනිවාර්යයෙන්ම ෂෝ මැරෙනවා කෝල් ටිකක් තියෙනවා භාගයක් ටෝච් බවට පරිවර්තනය කරමු ඕකේ දැන් ටෝච් ගොඩක් තියෙනවා කෑම නැහැ කෑම හදනවා ආයේ නැති වෙනවා දෙන්න ඕකේ පාන් 64ක්ම තියෙනවා දැනට නම් ඇති වේ හේබෙල් තව තියෙනවා මේ ගෙදර ලයිටින් සිස්ටම් එක පොඩ්ඩක් අවුල් වගේනේ මෙන්න මෙතන තමයි මං කිව්වේ ඕකේ මෙන්න මෙතන නෑ මේ පැත්තේ එන්චාන්ටඩ් සෙටප් එක ගන්නවා ඔව මෙතන බ්ලොක් 3ක් කොහොම යටට හාරලා තියා ලොකුවට ගැම්මට ගහන්න තමයි හිතන් ඉන්නේ මෙහෙන් ගහන්නත් පුළුවන් මෙතනින් ගහන්නත් පුළුවන් මෙතනින් ගහමුද තර පොඩ්ඩක් අවුල් වගේ හැබැයි මං හිතුවේ මෙතනින් චාටර් සෙටප් එක ගන්න විතර මයිනින් එක හදන්න මයිනින් එක හදමු මෙතන මං මෙතන පොඩ්ඩක් හාරලා හදලා වීඩියෝ කට් කරලා හම්බ වෙන්න ඕගොල්ලොන්ව ගැම්මට තියා වෙලා ඒකයි හරිද ඕකේ මම මයිනින් ඒරියා එක හැදුවා පොඩ්ඩයි මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් හරි මෙතන මයිනින් එක පොඩ්ඩක් ගැම්මට හදලා තියෙනවා ඊට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මයිනින් එක පොඩ්ඩක් තැන් වල කැඩිලා වගේ එහෙම හැදුවා පොඩ්ඩක් ඔන්න හැදුවා කොප බ්ලොක් එකක් ගහම මෙතන කොප තියෙන නිසා තා කොප ඇති ඔව් මෙතන ගැම්මට හදලා තියෙනවා ඊපස්සේ මෙතනින් තමයි මයිනින් කරන්න තියෙනවම ගෙම්මත් ආරේ අරුව ඇවිල්ලාද කොහෙද බලමු නම් මොනවද තියෙන්නේ කියලා මාරු කරන්නේ මට එමරල්ඩ් එකක් ගන්න පුළුවන්ද මේ අනටියක් වැදගත් ඒවා චෙරි නම් එපා හරි එමරල්ඩ් දෙකට ස්තුතියි දැන් ලණු දෙකකුත් දුන්නා නම් හොඳයිනේ හරි ලණු දෙකකුත් දුන්නා මට එහෙනම් මම කට් කර ගැම්මට පෙන්නන්න මේ මයින් කරගෙනදී මට කෙව් එකක් හම්බුණා පට්ටේ ඔකුයි හරියද ඔයාලා පේනවනේ සයිස් එක මේ යන්න කියලා වැළුවේ හැබැයි ටෝස්ට් එකක් හදාගෙන යමුද ඕකේ මැරෙයි කියලාත් හිතෙනවා හැබැයි යන්න තමයි හිතෙන්නේ නා අර වතුර වලට පැනගත්ත නම් ස්කෙලටන්ලා එහෙම ඉන්නවා හැබැයි ඒකට යනවද මට යටට මයින් කරන් යන්න තැනක් නැහැ හරියකට මයින් කරන්න හදන හැමදේම කෙව්වා මේ මම හිතන එන්ඩර්මන් කෙනෙක් ඉන්නවා ඔව් මෙතන ඉන්නේ එතන හැබැයි අවුලක් නෑ මේ පැත්තට මයින් කරලා බලමු පට්ටයටකට ට්‍රේල් චැම්පියන් පේනවා මට සීරියස්ලි හරි ඒක වැඩන්නේ අපි මයිනින් වැඩ පටන් ගමු මේ කෙව් එකක් තියෙනවද දන්නෙත් නෑ හරිද
මෙහෙම ඩයමන්ඩ් එකක් හම්බෙනවා කියලා නම් මං කියලාවත් හිතුවේ නෑ. මේක පොඩ්ඩක් ආරක්ෂිතව මයින් කරමු නේද? ලෝකේ පළවෙනි ඩයමන්ඩ් එක හම්බුණා අපිට. නියමයි. එතන ගොඩක් තියෙනවා. දැම්මත් තමයි. පළවෙනි ඩයමන්ඩ් එක තියෙන තැනම ඩයමන්ඩ් 6ක් තියෙනවා. සීරියස්ලි පට්ට පොඩි දුරයි මං ආවේ. පටකර ඩයමන්ඩ් එක සෙට් වුණා. දැම්මත් තමයි එතනත් ගොඩක් තියෙනවා. මට ඩයමන්ඩ් ගොඩක් ඕන නෑ හැබැයි. එනකොට මෙහෙම හම්බුනොත් නම් වැඩේ ලේසියි. ගයිස් මේ මට ඒක يعني මයින් කරන ටික රෙකෝඩ් කරන්න බැරිව ගියා. මොකද ගොඩක් වෙලා ගියා. හිතන්න නැති වෙලාවල් වල පොඩි සීන් ඩවුත් වුණා. හරිද? මේ පිලේජස් ලාද මේක අස්සේ මේ පිලේජස් ලාගේ අන්නේ මරන්න ලේසි නේද? ආහා රෙඩ් එකක් ගහන්නත් පුළුවන්. රෙඩ් එක අපි රෙඩ් එක අපි පස්සේ ගහමු. මේක මෙහෙම තිබ්බම ලස්සනනේ. ඒක අවුලක් නැහැ. හරි. මට හම්බෙච්ච ඩයමන්ඩ් ටික කියන්නේ මට ඩයමන්ඩ් හම්බුණා ඒ පැලෙන්න. හරිද? මම රෙකෝඩ් කරේ නැහැ මොකද ගොඩක් වෙලා ගියා. ඒ කියන්නේ හිතමු නැති වෙලාවල් හම්බුණා. එතකොට නම් අර එහෙම මෙව්වයක් නැති නිසා මම ඉච්ච රෙකෝඩ් කරන්න ගියෙත් නැහැ. කොහොම හරි. ඒක අවුලක් නැහැ. හරි. මට හම්බෙච්ච ඩයමන්ඩ් ටික කියන්නේ මට ඩයමන්ඩ් හම්බුණා ඒ පැලෙන්න. හරිද? මම රෙකෝඩ් කරේ නැහැ මොකද ගොඩක් වෙලා ගියා. ඒ කියන්නේ හිතමු නැති වෙලාවල් හම්බුණා. එතකොට නම් අර එහෙම මෙව්වයක් නැති නිසා මම ඉච්ච රෙකෝඩ් කරන්න ගියෙත් නැහැ. කොහොම හරි. ඉතින් ඔයගොල්ලෝ පේන්නේ නැති මන් ළඟ තියෙන එක ඩයමන්ඩ් එක සහ එමතිස්ට් එක. එමතිස්ට් කීයක් ඇති කියලාද ඔයගොල්ලෝ හිතන්නේ? හරි එමතිස්ට් දන්නේ ඩයමන්ඩ් බලමු. ඩයමන්ඩ් මට සාමාන්‍යයෙන් ඕන කරන්නේ 37ක්. ඊට වැඩිය තියෙනවා. ස්ටැක් එකකට වැඩිය අඩුවෙන් තමයි තියෙන්නේ. ඩයමන්ඩ් තියෙනවා. ඩයමන්ඩ් 45ක් තියෙනවා මන් ළඟ. ෆෝචූන් පික් එකෙන් මයින් කරා නම් ස්ටැක් දෙකක් විතර ගන්න තිබ්බ නේද? පරාදෙති. ඕකේ. ඉතින් හොඩයි. අපි ජෙස්ට් කැලි දෙයක් හදාගමු. තන හොඳයි. බ්ලොක් ටික මේක අස්සර ඔබමු. ඕකේ දැන් ඔන්න එහෙනම් මම කරන්න හදන්නේ ඩයමන්ඩ් ආමර්ස් හදන්න පොඩ්ඩයි. ඩයමන්ඩ් ආමර් හදන්න කලින් ඩයමන්ඩ් ආමර්ස් හදලම මගේ ලුක් එක මම ඕකට පෙන්නන්න ගෙම්මට. දැන් ඉන්නේ කොපර් ආමර්. ඕකේ ආමර් සෙට් එක ගැලවෙම මෙහෙමයි වෙන්නේ. එහෙනම් බලමු ඩයමන්ඩ් ආමර් වලට මොන වගේද කියලා. ඕකේ දැන් මං ඉන්නේ ආමර්ස් නැතුව ඩයමන්ඩ් ආමර්ස් හදාගත්තා. එහෙනම් දැන් බලමු ගෙම්මට කොහොමද කියලා. අටෝ අලුත් මම කොහොමද ඒක? ඩයමන්ඩ් ආමර් වලට මේක පට්ට අමුතුයි. කියන්න දෙරෙන්නේ නැහැ. හරිද? මාරම අමුතු ගැම්මක් දැනෙනවා හැබැයි. මෙච්චර ඉක්මනට ඩයමන්ඩ් ආමර් ගත්ත එකට නෑ. හරිද? ඩයමන්ඩ් ටූල්ස් පහ හදාගත්තා. ෂවුල් එකකුත් තියෙනවා. හෝ එකක් නම් හැදුවේ නෑ. ඒක එච්චර ඕමනා නැති නිසා. ඊට පස්සේ ෂුගර් කේන් ටිකක් පැල කරා. ඕකේ මම පොඩ්ඩක් වැඩ ටිකක් කරා. හරි. මම පොඩි ග්‍රැෆික් මොඩ් හොමාරුවක් කරා. පේන ඇති මම ෂේඩ් එකක් දැම්මා.
මන් ළඟ ටිකක් තියෙනවා කිහිපයක්ම. ඔගේ මේ තියෙන්නේ ෂේඩර් සෙට් එක. මේ ටික විතරයි මන් ළඟ තියෙන්නේ. මං හිතනවා මේක තමයි හොඳ කියලා. ඒ නිසා තමයි ඒක දාලා තියෙන්නේ. හරිද? ඔගේ ෂේඩ් එක නම් ගති අර එළිය එහෙම හොඳට තියෙනවා. නිදාගමුකෝ. පේන ඇති උදේ පාන්දර ලස්සන හරියට එහෙමත් පේන ඇති. මගේ ෆාම් එක පොඩ්ඩක් බලමු. පොඩ්ඩක් වැවිලා මේක වැවිලා මේක වැවිලා බාගෙට අපිට දැන් ටූල්ස් එහෙමත් තියෙන එකේ නෙදර් පැත්තේ යන්න තමයි මම බැලුවේ. මොකද නෙදර් ගියොතින් මට හොඳ වාසියක් එනවා සහ තව දේවල් ගොඩක් තියෙනවා නේද විලේජ්. ඔකේ මේ තියෙන ලාවා පූල් එක. මට මේක දෙන්න. හරි වැටෙනදින් මල හරිද? පරිස්සමට කරන දෙයක් කරන්න ඕන. දෙකක් ඉල්ලනවාද? ලා හරි වැඩක් නැහැ වත්තයක් ගන්න. හරි දැන් තින්නේ ඔබ්සිඩියන් ටිකක් මයින් කරගන්න. 14ක් විතර ඕන. මගේ පිකෙක්ස් එකේ ඩියුල් බෙල්ට් 14ක් ඉවරයි. අනේ 15ක් ඉවරයි. 15ම මයින් කරලා මොඩයක් කරලා අවුලන්නේ. දැන් නෙදර් පෝටල් එකක් හදමු. මට හිතෙන්නේ නම් එන්න මට හුදු මොබ්ලා ස්පෝන් වෙන්න පටන් අරන් Arera. Cầm một hai xuống biển cái này bộ như thế sắp được creeper lại nữa cái creeper là part of the spawn in on my world okay enchanting table like hai dua nanti ini kita boleh room එක ගහන්න මෙතන okay මේක මෙතනින් තියමු දැන් හදෝ ඉතින් ඔන්න මං අරක හැදුවා එන්නකො වෙන්න okay මේක තමයි තියෙන ලොකු දෙයක් නෑ නිකන් මොකක්ද එක්ක ගණන් ගන්න එපා දැන් මට සතුන් ඕන කරනවා හවස් වෙනවා අපි ඇඳ කුස්සගෙන යමු ට්‍රැවලර් බඩ් එකක් ළඟ තියාගන්න හොඳයි අනේ විලේජ් එකෙන් උස්සමු අද නිදාගෙන යමු guys ඕගොල්ලන්ට පේනවා ඇති අතන විලේජ් එකේ නැත්නම් කොහෙද ඉන්නවා හරිද මේකට මං කිසි හොල්මන් මොඩ් එකක් දාලා නැද නෑ නේද
ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. විලේජ් බග් වෙලා මම හිතන්නේ. මොකද මේ ගොඩක් දුරනේ. ඒක නිසා වෙන්න ඕන. හරි අනේ කොහොම හරි. හෙට උදේ සෙට් එක. කොම ආවුට. මේවා දාලා හිටියේ නම් තමයි හොඳ. අපේ ස්පෝන් පොයින්ට් එක තියෙන්නේ මෙන්න මෙතන වෙන්න ඕන. එතන ප්ලේස් ටිකත් අම්බෝ මෙතන සුපිරි අයිලන්ඩ් එකක් තියෙනවා. ඒ මට එතන තමයි ගෙදර හදන්න එහෙම තිබ්බේ. අවුලක් නැහැ මෙතනත් ලස්සනයි. මම අර මේකට පොඩි පැක් එකක් දාලා දෙන්නේ හදයිරයි කොටු වෙන එක. හරිද? ඒක මාර ගති වගේ. ලෝස්ටෝන් බ්ලොක් එකක් තමයි මම අර එන්චාන්ටින් ටේබල් එකට යටින් දාන්නේ. ඒක හොඳයි කියලා හිතෙනවා. අපිට පුළුවන් මෙහෙම විලේජස් එක අපේ ගමට අරන් යන්න. ඒකත් හොඳයි. මේ හේබෙල් මට මගේ ඇරිලානේ ගයිස්. ගොඩ ගන්නවද ආයෙම? මේ තියෙන ලෙඩ. ලෙදර් හයක් තියෙනවා. ඒ කියන්නේ බුක් ෂෙල්ෆ් දෙකකට. ගයිස් වෙන මේ පැත්තටත් අයවට ගිහිල්ලා බලමු. අර ඉන්නේ. ඔයි. වෙස්ටෝන් නෑ. නියමයි. මේක එන්න. හරි. ඒ වෙස්ටෝන් එක අපි ගෙදර අරන් ගිහින් නෑ ගෙදර ඕනේ නෑ. අපි ඒක විලේජ් එකෙන් ගහමු. ඊට පස්සේ ඉතින් මම විලේජ් ට්‍රේනින් හෝල් එකක් හදන්න වැඩ පටන් ගත්තා. ඉතින් මේ විදිහට තමයි විලේජ් ට්‍රේඩින් හෝල් එක එළියට පේන්නේ. ඇතුළට ගියාම ලොකු ඉඩක් තියෙනවා. ගැම්මක් තමයි. චෙරි ලොක් පාවිච්චි කරලා ගැම්මට හදලා තියෙනවා. නයිස්. හරි. දැන් ඉතින් ඔයගොල්ලෝ පේන්නේ ඉතින් පිටිපස්සේ තියෙන ෆාම් කෑලි දෙක. ඒ දෙක පොඩ්ඩක් ලස්සනට හදලා ගන්න ඕන. හරිද? ඊට කලින් අපි නෙදර යමු. බැස්ටියන් එකක් වගේ. මේ දින ෆෝට්‍රස් එකක්. එතකොට මම ඉන්නේ කොහෙද? ඔව් මේන් මම. එතන ෆෝට්‍රස් එකක් තියෙනවා. ඒකට යම් බලන්න ඕකට. හොඳ ආමස්ටර් නම් තියෙනවා මැරෙත් දන්නේ නැහැ බෑ. ආර තියෙන ෆෝට්‍රස් එකේ කොටසක්. ලෙදර් වෝට් තියෙන තැනට දැන් ඇවිල්ලා ඉන්නේ. ටෝස්ට් එකකට අමාරුයි වගේ වැඩේ.
බස්ලා ඉන්නවා අතන. අවුට්ටෙන් එර ඇති වෙන්න බ්ලේස් ටොට්ටිය උත්තාරගෙන ගෙදර ආවා. ඊට පස්සේ තඩි ට්‍රිප් එකකට පස්සේ එන්චාන්ටි සෙටප් එකට ඕන කරන දේවල් ටික හොයාගත්තා. මගේ ටූල්ස් වලට පුළුවන් විදියට එන්චාන්ටි ටිකක් කරගත්තා. ගයිස් මම මැරුණා. ඒ කියන්නේ මම නෙදර් එකට යද්දිම ක්‍රීපර් කෙනෙක් පුපුරලා එතන මැරුණේ. අපි හදපු හැමදේම දැන් නෑ ඉතින්. කරන්න දෙයක් නෑ තමයි. ඉතින් ගැම්මක් තමයි. නෙදර් එකට එනවත් එක්කම ක්‍රීපර් කෙනෙක් පුපුරව ඔයගොල්ලෝ පේනවා ඇති. ක්‍රීපර් කෙනෙක් පුපුරලා කියලා දැන් පෙන්නන්නේ. මම නේ නෙදර් පෝටල් ළඟම ඉන්නෙත්. ඉන්ස්පෙක්ටර් ආවට පස්සේ මුත් පෙන්නුනේ නෑ. ඒ කියලා නම් දන්නේ නෑ. හරි මැප් එකේ පෙන්නුනා. එච්චරම ඔයගොල්ලෝ මැප් එකේ පේනවා ඇති මං හදපු දේවල්. මම රෙකෝඩින් ඔෆ් කරලා තිබ්බ වෙලාවක නෙදර් එකට යද්දිම තමයි ඒක උනේ.